ක්‍රමයකට කියන්නේ 12/86 මේක මම එදත් කිව්වා 1977 7 වෙනි මාසේ 22 ඔය නීති උපදෙස් දෙන කට්ටිය ඉන්නෝ නම් ජනාධිපති මේ යුද හමුදාපතිතුමාගේ කරුණා කරලා ගිහිල්ලා මේ කියා දෙන්න ගිහිල්ලා ඒක වළංගුයි 2009 5 වෙනි මාසේ 19 වෙනිදා වෙනකන්. හැබැයි මේක නවත්තනවා. කවුද නවත්තන්නේ? මේජර් පී.ජී. ගමගේ කියලා මේජර් ජෙනරල් කෙනෙක්ගේ ලිපියකින් තමයි මේක නවත්තන්නේ. කවද්ද මේ ලියුම ගහලා තියෙන්නේ 2020 අගෝස්තු 11 වෙනිදා 2020 අගෝස්තු 11 වෙනිදා මේජර් ජෙනරල් පී.ජී. ගමගේ කියන එක්කෙනාගේ අස්සරින් ගහලා මේක දැන් සම්පූර්ණ නවත්තලා තියෙන්නේ. හැබැයි මං අපේ යුද හමුදාපතිතුමාට කියනවා යුද හමුදාපතිතුමා 1977 මේ ගැසට් එක අපි හිතමු කේක් එකක් කියලා. හරි ඔබතුමාලා මේ ආයතන ප්‍රධානී විතරයි. මේක කැබිනට් ඇප්‍රූවල් එකක්. හැබැයි මේ කේක් එකට අයිසින් දාන්න පුළුවන්. මල් දාන්න පුළුවන්, ගස්වැල් එල්ලන්න පුළුවන්. හැබැයි ආයතන ප්‍රධානියෙකුට කැබිනට් ඇප්‍රූවල් එක ඔය කේක් එක කපලා කන්න බෑ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ යුද හමුදාපතිතුමා. හරි ඕන තරම් මල් වල දාපේ වට ඕන දෙයක් ඩෙකරේෂන් දාගන්න. ඒව අයින් කරන්න පුළුවන්. හැබැයි කේක් එක කපන්න බෑ. කේක් එක කපලා අයින් කරන්න බෑ. හරි ඒ නිසා ඒකම දැන් මේ පුන පුනා පිල්ලුවා. යුද හමුදාපතිතුමා පුළුවන් නම් ඔබතුමාගේ මාධ්‍ය ප්‍රකාශක හරි දාලා දැන් මේ ඔබතුමාට 3 වෙනි ලියුමත් මම එවලා තියෙන්නේ. දැන් අඟහරුවාදට ඔබතුමාට මම 4 වෙනි ලියුමක් එවලා තිනවා. පුළුවන් නම් මට කියන්න නිලධාරී 60848 මේජර් යූ.එස්. සමරසිංහ බදවා ගැනීම අංක 26 මේජර් 60941 මේජර් ගුණසේකර බදවා ගැනීම අංක 25 මේජර් 61 271 කපිතාන් ගුණසේකර බදවා ගැනීම අංක 29 ඉන්ටෙක් 29 අපි අහනවා මේගොල්ලන්ට කොහොමද වෛද්‍ය හේතු මත මේගොල්ලෝ යවුවේ කොහොමද මේගොල්ලන්ට දීලා තියෙන්නේ මේව හොයලා බලන්න අපි කියන්නේ මේක දැන් උදාහරණයක් විදිහට මම තුන් පාරක් තුවාලන පළවෙනි එක තුවාලන 1999 අවුරුද්දේ 2000 අවුරුද්දේ 99 අවුරුද්දේ පරන්තන වලදී ඊට පස්සේ 2000 අවුරුද්දේ පළයි වලදී ඊට පස්සේ සරසාලෙත් තමයි මගේ මේ පැම්ම පපිය මෙහුන් 11ක් දාන්න මේ තුවාලන P2 වර්ග කිරීමට 6GR එකේ නාම ලේඛනය ගත්තොත් 27 වෙනියට ඉන්නේ මම නිලධාරියා. දැන් මේ 1280 අපටත් යන්න පුළුවන් කට්ටිය. හැබැයි ඒගොල්ලන්ට හිතවත් කට්ටියට ඕන කට්ටියකට දෙනවා. හරි? ඒගොල්ලන්ට ඕන තරම් කට්ටිය දෙනවා. හරි? දැන් අපූර්ව තව චරිතයක් ඉන්නවා. මේව දැන් නියම චරිත ඉන්නේ. හරි? දැන් එක්කෙනෙක් අහුවෙනවා මේ යුද හමුදා මූලස්ථානයේ පර්ණ යුද හමුදා මූලස්ථානයේ තිබෙතන කොම්පඤ්ඤ වීදියේ රේල් ගේට්ටුව ගාවිත අහුවෙනවා මේජර්වරයෙක් කුඩුත් එක්ක. නාකොටික් එකට අහුවෙන්නේ. නාකොටික් එකට අහුවෙලා අනේ මෙයාව බාර දෙන යුද හමුදාවට. ඊට පස්සේ යුද හමුදාව විමර්ශනයක් කරලා කෝට් මාෂල් කරලා මෙයාව යුද හමුදාවෙන් ඉවත් කරන්නේ නිලයත් පහත එලලා. නිලයත් පහත එලලා මම මාධ්‍යවේදීන්ට දෙන්නගේ ගැසට් එක අන්තිමට මොකද කරලා තින්නේ මේ කෝට් මාෂල් කරලා අයින් කරපු එක්කෙනෙක් නැවත සේවයට අරගෙන මරු බඩු ටිකක් ඉන්නේ මේකේ හරි එයාව නැවත සේවයට අරගෙන එයාට ප්‍රොමෝෂන් එකකුත් දීලා එයාවත් යවල වෛද්‍ය මණ්ඩලයට එයාත් ගිහලා දෙන මෙඩිකල් බෝඩ් අවුට් එතකොටයි මේ එක කට්ටියකට එක විදිහ මොකටද මේ කරන්නේ මං කියවනේ පොලිසියට වැඩි දැන් නීතිය නවන්නේ යුද හමුදාවේ හරි Tamanට හිතවත් කට්ටියට හිතවත් නිලධාරීන්ට ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිපාදන ටික ඔක්කොම ලබා දෙනවා අනික් කට්ටියට ලබා දෙන්නේ නැහැ. දැන් යුද හමුදාවත් වන 3 වෙනි ලියුමත් එවලා තියෙන්නේ. කිසිම උත්තරයක් නැහැ මේ පොඩි ගාණක් ඉන්නේ. නිලධාරි කීප දෙනෙක් ඉන්නවා 7-8 දෙනෙක් වගේ. අපි කියන්නේ අපිට බෝඩ් එකට යන්න අවසර දෙන්න. දැන් මගේ දැන් මේ පපුවේ මහුන් 11 දාපු තුවාලේ තුවාල වෙන්නේ මේක තමයි ලොකුම තුවාලේ උනේ 2000 5 වෙනි මාසේ 22 2000 5 වෙනි මාසේ 22 තුවාලලා මේ වෙනකන් ඔබ පුදුම වෙයි මුපව් එක් කරලා නැහැ. ඒකට කියන්නේ කෝට් ඔෆ් ඉන්ක්වයරි එක. අනිවාර්යෙන් කෙනෙක් තුවාලනොත් අනිවාර්යෙන් කෝට් ඔෆ් ඉන්ක්වයරි කරන්න ඕනේ. මම පෙරේද දවසේ 6 වෙනි ගජබා රෙජිමෙන්තුවේ අනන්‍ය දෙනිලාදගෙන් ඇහුවා. මං ඇහුවා ඇයි මේ කෝට් ඔෆ් ඉන්ක්වයරි කරලා නැත්තේ නෑ. මේජර් ජෙනරල් පරාගමගේ යස් පී.ජී. ගමගේ යස්සම් කරපු ලියුම නිසා කෝට් ඔෆ් ඉන්ක්වයරි ඔක්කොම නවත්තලාලු. ඔන්න වැඩේ. ඒගොල්ලන්ට හිතවත් කට්ටිය ඔක්කොටම දෙනවා. හැබැයි අපි කතා කරාට පස්සේ අපිට දෙන්නේ නැහැ. අපි කියන්නේ මේ අවස්ථාව දෙන්න. නිලධාරි කීප දෙනා ඉන්නේ. දැන් මේ පපුවේ මෙහෙම කළා දාන්න මට මොන තරම් ආබාධ තියෙනවද? ඈ මේ චූටි කෑලි වෙදිච්ච කට්ටිය, ආතරයිටිස් වෙදිච්ච කට්ටිය ඔක්කොම හිතවත්කම් වලින් ඔක්කොම ගිහිල්ලා. හැබැයි අපි නිලධාරි කීප දෙනෙක් ඉල්ලනකොට, සෙසිනියෝ කීප දෙනෙක් ඉල්ලනකොට මේක ලියුමක් ගහලා අස්සම් කරනවා, ලියුම ගහලා අස්සම් කරපු එක්කෙනත් යුද හමුදාවේ සියලුම වරප්‍රසාද අරගෙන. මේක තමයි අපි කතා කරන්න ඕනේ මාතෘකාව. ඒ කියන්නේ අපි තුමු දෙවන ලුතිරන් කැප්ටන් කෙනෙක් කාලේ තුවාල වෙලා කැටගරි එක ෆිට කරනවා. ෆිට කරලා යන්න පුළුවන් උපරිම තනතුර මොකද්ද මේජර් ජෙනරල් බ්‍රිගේඩියර් කර්නල් තනතුරට යනකම් සියලුම වරප්‍රසාද ගන්නවා අරගෙන එතෙන්ට ගිහිල්ලා මොකද්ද කරන්නේ ආපහු කියනවා අනේ මගේ අත රිදෙනවා මගේ බඩ රිදෙනවා මගේ කකුල් රිදෙනවා කියලා මේගොල්ලෝ යනවා මෙඩිකල් බෝඩ් අවුට් දැන් මේ ලියුම අස්සම් කරපු මේජර් පී.ජී. ගමගේ ගිහිල්ලා තින්නෙත් එහෙම
මොකද්ද මේ නීති දෙක? අපි කියන්නේ ඒකම සාගල රත්නායක අමාත්‍යවරයාත් සමග මම හිතන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දිගින් දිගට අපි මේ කතා කරන නිසා 2023 මාර්තු 16 වන දින මේ සාකච්ඡාව උනේ මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ ලිපිය මම එතනින් ලබා ගත්තේ. අපි කියන්නේ යුද හමුදාපතිතුමා කෝ මේ ලියුමට වැඩ කරාද? අඩුම ගානේ අවම මේ ලියුමට වැඩ කරලා තියෙනවද? අපි කියමුකෝ හරි මේජර් ජෙනරල් පීජී ගමගේ ලියුම අත්සන් කරලා මේක දැන් හමුදාපතිට රිවර්ස් කරන්නත් තේරෙන්නේ නැහැ මේක. හරි එහෙනම් මේ ලියුමට කෝ ක්‍රියාත්මක වෙලා. අපි කියන්නේ අඩුම ගානේ මේ ලියුමට ක්‍රියාත්මක වෙන්නේ. ඇයි මේ මූලික පරීක්ෂණ උසාවි නවත්තලා තියෙන්නේ? මේක අපේ අයිතියක්. මේක ආබාධ රණවිරුගේ අයිතියක්. මේ 1286 කියලා කියන්නේ මේ කාගේවත් බූදලයක් නෙවෙයි. ඒක යුද්ධයට ගියපු සියලුම රණවිරුවන්ට වරප්‍රසාදයක්. මාධ්‍යවේදීන්ට මොනවද ප්‍රශ්න තියෙනවද?